கச்சதீவை விஜய் கேட்டிருக்கிறார் என்பதற்காக சொல்லியிருக்கிறீர்கள். உங்களுடைய ஜனாதிபதி வந்து கச்சதீவை தரமாட்டார் என்று. நாங்க சொல்லுறோம் கச்சதீவை மட்டுமில்ல யாழ்ப்பாணத்தையுமே தமிழகத்துக்கு கொடுக்க சொல்லி தமிழக மக்கள் எங்களை பாதுகாத்துக் கொள்வார். සමහර ජෙප්පන්ටික අවිල්ල මට කියනවා අයි ඩොක්ටර් ඔයා අපේ රටට ආදරේ නැද්ද කියලා. අපේ රටට ආදරේ මතක තියාගන්න. අපි මේ රට ඕන කියලා රණ්ඩු වෙච්ච මිනිස්සු. අපි මේ රටට ආදරේ. මේක මගේ රට. ශ්‍රී ලංකා කියන්නේ මගේ රට. යාපන දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා මේ දිනවල දැඩි ජාතිවාදී ප්‍රකාශ සිදු කරමින් පවතිනවා. පාර්ලිමේන්තුවේ තුලදීත් එහෙම තමයි, පාර්ලිමේන්තුවේ එළියෙත් එහෙම තමයි. විශේෂයෙන් තමිල්නාඩු මැතිවරණයෙන් පස්සේ ඔහු පාර්ලිමේන්තුවේ සඳහන් කරා කච්චදූපත පමණක් නොවේ යාපනයේම තමිල්නාඩුවට ලබා දෙන්න ඕන කියලා. ඊට පහවදා සිංහල භාෂාවෙන් වෙනත් දෙයක් කියනවා. ඔහු දෙමළ භාෂාවෙන් ආමන්ත්‍රණය කරනකොට ජාතිවාදී ස්වරූපේනොත් සිංහල භාෂාවෙන් කතා කරනකොට සිංහල ජනතාව ෂේප් කරගෙන දැන් තමිල්නාඩුවට ගිහිල්ලා එහි දැඩි ජාතිවාදී ස්වරූපයෙන් ඔහු මාධ්‍යවන්ට පවා අදහස් දක්වලා තිබ්බා. රජයේ නිහඬයි. ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්නෙත් නැහැ. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඔහුට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද? ඒ මන්ත්‍රීතුමාගේ කල්කිරියාව හැසිරීම ගැන මම හිතන්නේ අපි කවුරුත් දන්නවා. ඒ නිසා ඒවට කලබල වෙ යුතු නැහැ. ඒව කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. ඔහු ජාතිවාදී ප්‍රකාශ කරන ඒවා සමහර ඒවා ඇත්තටම කිසිදු වැදගම්මක් හරයක් තියෙන ඒවා නෙමෙයි. ඔහේ කියවනවා. ඉතින් එවැනි විහිළුකාරී චරිත කරන හැම දෙයකටම ආණ්ඩුවක් විදියට අපි කලබල වෙන්නේ නැහැ. ජනතාවත් ඒකට කලබල වෙන්නේ නැහැ. ජනතාව පිළිගන්නෙත් නැහැ. ජනතාව ඒකට ප්‍රතිචාර දක්වන්න යන්නෙත් නැහැ.